වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අම්මේ 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 මාත් එක්ක ඉක්මනට යමුකෝ. තාත්තා වත්තේ දර කප ඉන්නකොට එකපාරටම බිම ඇදන් වැටුණා. අනේ අම්මේ දැන් නම් මට බයක් හිතෙනවා. ඉක්මනට යමුකෝ අම්මේ. මොනව? අනේ පුතේ පුතා කලබල වෙන්න එපා. තාත්තට මුකුත් වෙන්නේ නැහැ. අපි යමුකෝ ඉක්මනින්. මහේෂිගේ පුතයි එනකොට මහේෂ් මේ ලෝකෙන් සදාටම සමුවරගෙන ගිහින් තිබුණා. අනේ අම්මේ ඇයි අපේ තාත්තා නැගිටින්නේ නැත්තේ? තාත්තට මොනවා වෙලාද අම්මේ? තාත්තේ නැගිටින්නකෝ තාත්තේ. පුතේ තාත්තා අපිව දාලා ගිහින් නංගී උන දේවල් වුණා. දැන් ඉතින් කල්පනා කර ඉඳලා හරියන්නේ නෑනේ. අක්කා හොම කල්පනා කර ඉඳලා අක්කා ලෙඩ වුණොත් එහෙම කවුද මේ දරුවෝ බලාගන්නේ? ඒ නිසා මේ දරුවා ගැනවත් හිතලා හිත හදාගන්න බලන්න. දැන් ඉතින් අක්කට තියෙන්නේ රස්සාවක් හොයාගන්න. ඕම කල්පනා කර ඉඳලා වැඩක් වෙන්නේ නෑනේ අක්කේ. උන දේවල් වුණා. ඔව් අක්කා කියන කතාව ඇත්ත. ඒත් මන් කොහමද අක්කේ එකපාරට මේ සිද්ධ වුණ දේවල් අමතක කරන්නේ? මහේෂ් ඉන්න දවස්වල මායි පුතයි කොච්චර සතුටින් හිටියද? මන් කවදාවත් හිතුවේ නෑ අපිට මෙහෙම දෙයක් වෙයි කියලා. මහේෂ් අනිත් පවදා උදින්ම වැඩක් හොයන් ගෙදරින් යන්න පිටත් වුණා. හැබැයි ඌට රැකියාවක් නම් හම්බ වුණේ නෑ. අනේ දෙවියනේ, මට කිසිම මිනිස්සෙක් රස්සාවක් දෙන්න කැමති නෑ. මට රස්සාවක් හොයාගන්න බැරි වුණොත් එහෙම මම කොහොමද මගේ පුතා බලාගන්නේ? බලමුකෝ පොලේ මුදලාලි ගාවටවත් ගිහින් වැඩක් ඉල්ලගන්න. අනේ නිලක්ෂි, මොකද මේ උදේම මේ පැත්තේ ඉන්න හිතුනේ? මොකද මේ දුකෙන් ඉන්නේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ මුදලාලිට මම මොනව කියන්නද? මගේ මහත්තයා දැන් දවස් දෙකකට විතර කලින් නැති වුණා. මන් මේ උදේ ඉඳන් රස්සාවක් හොයාගෙන ගියක් ගානේ ගියා මුදලාලි. ඒත් මට කිසිම මිනිස්සෙක් රස්සාවක් දෙන්න කැමති නෑ. බැරිම තැන තමයි මුදලාලි හොයන් ආවේ. මොකක් හරි රස්සාවක් ඉල්ල ගන්න පුළුවන් වේද කියලා බලන්න. අනේ දෙවියනේ, ඔයාට සිද්ධ වුණ දේ ගැන නම් මට හරිම දුකයි. මං ඔයාට වැඩක් දෙන්න. ඊට ඉඳන් ඔයා ඇවිත් මගේ එළදෙනුන් ටික, කෑම ටික, වතුර ටික දීලා හොඳට බලා ගන්න. මම ඔයාට ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්නම්. නිලක්ෂි අනිත් පවදා උදෙන්ම ඇවිත් පොලිය මුදලාලිගේ එළදෙනුන්ව හොඳින් බලාගත්තා. ඒ වෙනුවට පොලිය මුදලාලි නිලක්ෂිට පුංචි මුදලක් දුන්නා. නිලක්ෂිට මේ ලැබෙන පුංචි මුදලින් තමයි ගෙදරට කෑමට බීමට යමක් අරගෙන ගියේ. අම්මේ මට හරිම බඩගිනි අම්මේ. මොනවද මට කන්න තියෙන්නේ? අනේ මගේ පුතාට බඩගිනිද? ඉන්නකෝ, මම ඉක්මනින් පුතාට මොනවාරි හදලා දෙන්නම්. අනේ අම්මේ, අදත් සම්බෝලයි බතොයිද? හැමදාම සම්බෝලයි බතොයි කාලා ඇති වෙලා අම්මේ තියෙන්නේ මට නම්. වෙන කෑමක් නැද්ද අම්මේ කන්න? අනේ මගේ පුතේ, ආයේ මොකුත් ගෙදර නෑ. අදට විතරක් පොල් සම්බෝලයි බතොයි කන්නකෝ. මම පුතාට හෙට මොනවාරි රස කෑමක් හදලා දෙන්නම්. අම්මේ මං අම්මට කොච්චරනම් කියලා තියෙනවද?
උදේම මට කෑම එක හරි ගස්සලා දෙන්න කියලා. සිරිදාස මාමා මම එනකම් බලන් ඉන්නවත් ඇති. අනේ මගේ පුතේ. අද මට ගොඩාක් අමාරුයි. උනේ එන්න වගේ. අනේ අම්මේ මේ අම්මා බොරු කියන්නේ නැතුව ඉන්න. මම මොකක් හරි දෙයක් කිව්වොත් හැමදාම ලෙඩක්. මම යනවා යන්න. අනේ ඇයි පුතේ මට ඔහොම කතා කරන්නේ? අනේ අම්මේ මේ අම්මත් එක්ක කතා කර කර ඉන්න මට වෙලාවක් නෑ. මට වැඩට යන්න පරක්කු වෙනවා. මොතිෂ මොකද බම් මෙච්චර වෙලා කරේ? උඹ දන්නවනේ බං අපේ අම්මා ගැන. මං එපා උන්දගේ හැම වැඩක්ම කරන්න. මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ. කිසිම නිදහසක් නෑ. ගෙදර ගියත් කියවනවා ඉවරයක් නෑ. ඇත්තමයි මට කොයි හරි යන්න තිබුණා නම් මං අම්මවත් දාලා යනවා බං. ඔව් බං උඹලගේ අම්මා ඒ මිනිස්සයා කොච්චර හොඳ මිනිස්සෙක්ද? අනේ මොකට කියනවද බං ඒ ගැන? උඹට අපේ ගෙදර එක දවසක් හිටියා නම් ඕම කියන්නේ නෑ. පුදුම කරුමයක් තියෙන්නේ බං. අම්මගේ රෙදි ටික පවා හොදන්න ඕනි මං. අනේ මන් දන්නේ බං උඹට කොහොම තීරුම් කරන්නද කියලා. මේ ඒක මම බලා ගන්නම්කෝ. මේ මන් උඹට කියන්නමයි කියලා හිටියේ. ආයේ මම මේ දර කපන රස්සාව කරන්න එන්නේ නෑ. ඒ මොකද බං? මන් ඒක උඹට පස්සේ කියන්නම්කෝ. අද තමයි දවස. 15 නිදානේ අද මම කොහොම හරි ගන්න ඕනි. ඒකට මිනිස් බිල්ලක් දෙන්න ඕනි කිව්වනේ සුමන දාස මාමා. ඒ බිල්ලට මගේ අම්මව මම දෙනවා. එතකොට මගේ අම්මගේ කරදරෙත් ඉවර වෙනවා. මට නිදානෙත් හම්බ වෙනවා. ජීවිත කාලෙම මට සතුටින් ඉන්න පුළුවන්. අනේ පුතේ. පුතා කොහෙද මේ මාව එක්කන් යන්නේ? අනේ අම්මේ අම්මට ඒකින් වැඩක් නෑනේ. ඉක්මනට එන්නකෝ යන්න. අම්මගේ කරදරෙත් ඉවරයි එහෙනම්. දැන් මං සල්ලිකාරයෙක්. නිලක්ෂණංගී මේ නිලක්ෂි දුවගේ පුතාද? ඔව් මාමේ. දැන් පුතා ලොකුයි නේද? කෝ අම්මා නැද්ද? මේ අම්මා ටවුන් එකට ගියානේ. දැම්ම නම් එන්න එකක් නෑ. අම්මා එනකොට ටිකක් හවස් වෙයි මාමේ. එහෙමද? ඒකට කමක් නෑ. අම්මට හොඳට සලකන්න පුතේ. අම්මගේ ජීවිතේ වැඩි කාලයක්ම කැප කරේ පුතාලා වෙනුවෙන්. මට මතකයි පුතේ එක දවසක් පුතාට උණ හැදිලා මහවස්සේ පුතාවත් අරගෙන පයින් හොස්පිටල් එකට අරගෙන ගියා කිලෝමීටර් ගාණක් දුර. ඇත්තමයි ඒ වගේ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු මිනිසෙක් තමයි ඔයාගේ අම්මා. ඒ වගේ අම්මා කෙනෙක් මම මගේ ජීවිතේටවත් දැකලා නෑ පුතේ. මම නේනම් ගිහින් එන්නම්. මට පරක්කු වෙනවා. අම්මට කියන්නකෝ සිරිපාල මාමා ඇවිත් ගියා කියලා. හොඳයි මාමේ. මම කියන්නම්කෝ. අනේ දෙවියනේ මන්නේ අම්මට මොකද්ද කරේ? අනේ දෙවියනේ මම්මා පව්කාරේ. මන්මා පව්කාරේ. මට ජීවත් වෙන වැඩක් නෑ. මේ හැම දෙයක්ම සිද්ධ වුණේ සල්ලි වලට තියෙන තණ්හාව නිසා. අනේ දෙවියනේ මං අම්මට සලකපු විදිහත් ගොඩක් වැරදි. මට සමා වෙන්න අම්මේ. මං අම්මා ළඟට එනවා අම්මේ.